රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් ආනයනයේදී 106ක තීරුබද්දක් ගෙවිය යුතුය. තීරුබදු මුදල සොයන්න. 2016 ගාන විදිහට ඇවිල්ලා තියෙන මේක. එතකොට රුපියල් 800ට 106ක තීරුබද්දක් නම් ගෙවන්න තියෙන්නේ. රුපියල් 800 ගුණ කිරීම 100න් 6 කියලා සුරු කරන්න ඕනි. එතකොට බිඳුවට බිඳුව කැපිලා 8 වරක් 48යි කියලා උත්තරේ එනවා. එතකොට අපි යටින් එම නිසා තීරුබදු මුදල රුපියල් 48කි. පුද්ගලයෙක් රුපියල් 1000ක මුදලක් 108ක වාර්ෂික සුළුපොලී අනුපාතිකයක් යටතේ බැංකුවක තැන්පත් කරයි. පළමු වර්ෂයේ අවසානයේ මෙම මුදල සඳහා ඔහුට හිමිවන පොලිය කොපමණද? 2017 ගාන විදිහට මේක ඇවිල්ලා තියෙන්නේ. රුපියල් 1000ට 108ක වාර්ෂික සුළුපොලී අනුපාතිකයක් නම් තියෙන්නේ. රුපියල් 1000 ගුණ කිරීම 100න් 8 කියලා ඒක සුළු කරන්න ඕනේ. ඒතර බිඳුවට බිඳුව කැපිලා 10 වරක් 8 80යි කියලා උත්තරේ එනවා. ඒතර ලියන්න ඕනේ එම නිසා පොලිය රුපියල් 80කි. මිනිසුන් 10 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගතවන බව ඇස්තමේන්තු කර ඇත. එමෙන් දෙගුණයක වැඩක් නිම කිරීමට මිනිසුන් 8 දෙනෙකුට ගතවන දින ගණන සොයන්න. 2018 ගාන මිනිසුන් 10 දෙනෙකුට දින 6ක් ගත වෙනවලු. එතකොට ඒ වගේ දෙගුණයක වැඩක් තමයි අපි හොයන්න ඕනේ. එතකොට මුලින්ම වැඩ ප්‍රමාණය හොයා ගන්න ඕනි. වැඩ ප්‍රමාණය සමානයි මිනිස් දින මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. ඒ වගේ දෙගුණයක් නිසා දෙකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට උත්තරේ එනවා 120යි කියලා. ඊට පස්සේ අහන්නේ එම වැඩ ප්‍රමාණය නිම කිරීමට මිනිසුන් 8 දෙනෙකුට දින කීයක් ගත වෙනවද කියලා. එතකොට ගතවන දින ගණන හොයන්න. දින ගණන සමානයි මෙතන වැඩ ප්‍රමාණය තියෙන 120යි කියලා. එතකොට ඒ වැඩ ප්‍රමාණය බෙදන්න ඕනි මිනිසුන් ගණනින්. එතකොට 120 බෙදීම 8 එක සුළු කරලා උත්තරේ ගන්න ඕනි. දින ගණන සමානයි 120 බෙදීම 8. එතකොට 8ට 1යි 120ට 15යි කියලා. එතකොට දින ගණන අපිට 15යි කියලා උත්තරේ එනවා. ආනයනය කරන ලද කිසියම් භාණ්ඩයක් සඳහා 109ක තීරුබද්දක් අය ගනු ලැබේ. මෙම භාණ්ඩයේ වටිනාකම රුපියල් 6000 නම් ගෙවිය යුතු තීරුබදු මුදල සොයන්න. 2019 ගාන රුපියල් 6000ක් වටින භාණ්ඩයකට 109ක තීරුබද්දක් තමයි අය කරන්නේ. එතකොට 6000 වැඩි කිරීම 100න් 9 කියලා ඒක සුළු කරලා උත්තරේ ගන්න ඕනේ. එතන බිඳුවට බිඳුව දෙක කැපිලා ගුණ කරාම 540යි කියලා උත්තරේ එනවා. එතකොට අපි ලියන්න ඕනේ එම නිසා තීරුබදු මුදල රුපියල් 540කි. නිවසක මාසික දුරකථන භාවිතය සඳහා ගාස්තුව රුපියල් 1500කි. එකතු කළ අගය මත බදු වශයෙන් ඊට තවත් රුපියල් 180ක් එකතු කරනු ලැබේ. ඒ අනුව එකතු කළ අගය මත බදු කරනු ලබන ප්‍රතිශතය සොයන්න. 2020 ගාන. එතකොට රුපියල් 1500ක ගාස්තුවකට 180ක බද්දක් තමයි එකතු කරලා තියෙන්නේ. එතකොට 1500ට 180 නම් 100ට කීයද කියලා තමයි බලන්න ඕනේ. 1500න් 180 ගුණ කිරීම 100 කියලා ඒක සුළු කරන්න ඕනේ. බිඳුව දෙක කැපිලා 180ට 15 12යි කියලා උත්තරේ ප්‍රතිශතයක් විදිහට තමයි උත්තරේ ලියන්න ඕනේ 112. එම නිසා ප්‍රතිශතය 112කි. භාණ්ඩයක් ආනයනය කිරීමේදී එහි ආනයනික වටිනාකමෙන් 122ක තීරුබද්දක් අය කෙරේ. ආනයනික වටිනාකම රුපියල් 8000ක් වන භාණ්ඩයක තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම කීයද? මේ ක්‍රම දෙකකට හොයන්න පුළුවන්. මුලින්ම මේ 8000ක භාණ්ඩයට අදාළ තීරුබදු මුදල හොයලා ඒක භාණ්ඩයේ වටිනාකමට එකතු කරලා උත්තරේ ගන්නත් පුළුවන්. මුලින් මේ ක්‍රමයට හදලා බලන්න ඕනි. එතකොට 8000 ගුණ කිරීම 122 කියලා ඒක සුළු කරලා උත්තරේ
එනවා රුපියල් 1760ක් කියලා. එතකොට ඒ එන්නේ තීරුබදු මුදල. ඒ තීරුබදු මුදල මේ භාණ්ඩයේ වටිනාකමට එකතු කරලා තීරුබදු කිරීමෙන් පසු වටිනාකම හොයාගන්න පුළුවන්. එතකොට 8000 දාන 1760 මුළු වටිනාකම රුපියල් 9760යි කියලා එනවා. ඊළඟ ක්‍රමය තමයි මේක තීරුබදු ගෙවීමෙන් පසු වටිනාකම එක සැරේ හොයන්න පුළුවන්. එතකොට 8000 ගුණ කිරීම අතන 100ට 22 තියෙනවනේ. ඒක 100ට 122ක් කරලා සම්පූර්ණ වටිනාකම හොයන්න පුළුවන්. 8000 ගුණ කිරීම 100න් 122 කියලා. එතකොට කලින් උත්තරේ එන රුපියල් 9760යි. මේ දෙකෙන් මොන විදියට හැදුවත් උත්තරේ එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 12 දෙනෙකුට දින 4ක් අවශ්‍ය වේ ඇස්තමේන්තු කර ඇත. එම වැඩය දින 3කදී නිම කිරීමට මිනිසුන් කී දෙනෙකු අවශ්‍ය වේද? 2022 ගාන මිනිසුන් 12 දෙනෙකුට දින 4ක් ගත වෙනවා. එතකොට අපි හොයාගන්න ඕනේ මුලින්ම වැඩ ප්‍රමාණය කොච්චරද කියලා. ඊට පස්සේ අපෙන් අහන්නේ දින 3කදී නිම කිරීමට මිනිසුන් කී දෙනෙක් අවශ්‍යද කියලා. එතකොට වැඩ ප්‍රමාණය හොයන්න මිනිසුන් ගන්න දින ගණනෙන් වැඩි කරලා හොයාගන්න ඕනේ වැඩ ප්‍රමාණය. එතකොට 12 ගුණ කිරීම 4 වැඩ ප්‍රමාණය 48යි කියලා එනවා. මිනිස් දින 48යි කියලා එනවා. ඊට පස්සේ අපි හොයන්න ඕනේ මේක දින 3කදී නිම කරන්න ඕනේ මිනිසුන් ගණන. එතකොට මේ 48 දින ගණනෙන් බෙදුවට පස්සේ 48 බෙදීම 3 මිනිසුන් 16යි කියලා උත්තරේ එනවා. සියයට 12ක වාර්ෂික පරිපණම් බදු ප්‍රතිශතයක් අය කෙරෙන නගර සභා සීමාවක් තුළ පිහිටි කඩකාමරයක වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 24000කි. වසරකට ගෙවිය යුතු වරිපණම් මුදල කීයද? 2023 ගාන. එතකොට රුපියල් 24000කට 112ක වරිපණම් මුදල ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. එතකොට 24000 ගුණ කිරීම 100න් 12 කියලා එක සුළු කරන්න ඕනේ. උත්තරය එනවා රුපියල් 2880යි කියලා. නිවසක බිත්තිවල තීන් තාලේප කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වේ යයි ඇස්තමේන්තු කර ඇත. එම කාර්ය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් මේ සඳහා මිනිසුන් කී දෙනෙකු අමතරව යෙදවිය යුතුද? මේක තමයි 2024 ගාන. එතකොට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වෙනවලු. අපෙන් අහන්නේ දින 3කින් නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන නෙවෙයි අමතර මිනිසුන් ගණන. එතකොට එනවාට මුලින්ම අපි හොයලා ඉන්න ඕනේ අවශ්‍ය මිනිසුන් ගණන. මුලින්ම අපි වැඩ ප්‍රමාණය හෙව්වට පස්සේ මිනිස් දින 6 ගුණ කිරීම 8 48යි කියලා එනවා. ඊට පස්සේ අපි හොයන්න ඕනේ දින 3කින් එම වැඩ ප්‍රමාණය නිම කරන්න ඕනේ මිනිසුන් ගණන. එතකොට මිනිසුන් ගණන සමානයි මේ 48 බෙදන්න ඕනේ දින ගණන 3යි 3ෙන්. එතකොට එනවා 48 බෙදීම 3 සමානයි 16යි කියලා. ඒ කියන්නේ අපිට උත්තරේ විදිහට එන්නේ අවශ්‍ය සම්පූර්ණ මිනිසුන් ගණන. එතකොට අපෙන් අහන්නේ අමතරව මිනිසුන් කීයක් අවශ්‍යද කියලා. එතකොට මුලින් 6 දෙනෙක් යොදාගත්ත නිසා අමතරව අවශ්‍ය වෙන්නේ 16න් 6ක් අඩු කරාම මිනිසුන් 10 දෙනෙක්.